තරුණ කාලයේ සම්බන්ධතා හදාගෙන ගොඩාක් අවංකව ආදරය කරලා පස්සේ කෙල්ල හෝ කොල්ලා එයාව අත්හරිනවා පස්සේ කාලෙක. එතකොට අර අත්හැරූ ප්‍රේමය වෙනුවෙන් එයා මාව අත්හැරියට මම අවංකවම එයාට ආදරය කළේ. මම අවංකවම එයාට සෙනෙහස කළේ කියලා මම තනිකඩ වෙනවා කියලා ප්‍රේම වෙනුවෙන් වෘත ධර්මයක් සමාදන් වෙනවා. දැන් එයාලා හිතන්නේ ප්‍රේමය වෙනුවෙන් මේ ජීවිතේ තනිකඩව ගත කරන එක නිවනට ළඟයි කියලා. ඒක ඔවුන්ගේ මහා පවිත්‍රතාවයක් කියලා. ඒ වුණාට දරුවනේ එයා තනිකඩව ඉන්නකොට ඒ තනිකඩ බව ගැන අනිත් අය අහන වාරයක් පාසා තනිකම ගැන හිතෙන වාරයක් පාසා කැඩුන ප්‍රේමී තුවාලේ පැහැරෙනවා. කැඩුන ප්‍රේමී තුවාලේ පැහැරෙනවා. මේක මට වැඩිපුර හිතේ ගියේ එක තරුණ දුවෙක් ලිපියකින් මේ ප්‍රශ්නේ යොමු කරලා තිබ්බා එක්තරා මේ උපදෙසක් ගැනීම පිණිස. ඒ දුවට උපදෙස් දුන්න සංඝයා. දැන් දුවනේ ප්‍රේමේ පටන් ගත්තා. දුව කිනේ ප්‍රේමේ කැඩුනේ. ප්‍රේම වෙනුවෙන් තනිකඩ විඳලා. ප්‍රේමයට පුදනවා කියලා දැන් ඔයානේ තීරණය කළේ. දුව. ඔයාව හැදුවේ අම්මා තාත්තා. ඔයාලා මේ ඉස්කෝලේ ගිය අම්මා තාත්තා. ඔයාලගේ අනාගතය ගැන සිහින මවන්නේ අම්මලා තාත්තා. දැන් උඹ තනියෙන් තීරණ ගන්න ගිහිල්ලා වැරදුනා. දරුවනේ නුඹලාගේ ජීවිතය ගැන එක වතාවක් හරි තරුණ වුණාට පස්සේ තීරණයක් ගන්න පොඩ්ඩක් අම්මයි තාත්තට පවරන්නකෝ. ඒ දෙමව්පිය ඔයාලගේ ජීවිතය ගැන ගන්න තීරණයකට එකඟ වෙන්නකෝ. මෙතෙක් කාලයක් මෙච්චර හරියක් අම්මලා තාත්තලා කළා නම් අවසාන කාලේ ඒ දෙමව්පියෝන්ගේ තීරණයකටවත් එකඟ වෙන්න කියලා උපදෙසක් දුන්නා. මොකද සමහර අයට තනිකඩ විඳලා ඒ මිනිස්සු අහනවා ඇයිව මන්දින්නේ නැත්තේ? ඇයි මොකද මොකක් හරි ප්‍රශ්නයක්ද? හරියට විඳවනවා ඊට පස්සේ අහන ප්‍රශ්න වලට උත්තර දී ගන්න බැරුව. සමහර අය ඉන්නවා එහෙමනේ හොඳට බ්‍රහ්මචාරීව ගුණධර්ම පුරුදු කරගෙන යුද්ධයට ගිය හස්ති රාජේ වැදෙන ඊදල හොඳට ඉවසාගෙන ඉන්නවා වගේ හොඳට සමාජයේ ගුටි බැට ඉවසාගෙන බඹසර රකිමින් තනිකඩ ජීවිත ගත කරමින් දහමේ හැසිරෙන ඇත්තෝ ඉන්නවා. බෞද්ධරයා විඳවන. අර විදියට ඉන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. 1000න් සම්පතයි. එක එක කර්ම කරගහන්න ඕන. නමුත් අර වාගේ ලාමක තීරණයක් උදෙසා නම් පාලවෙනි ප්‍රේමී වෙනුවෙන් මා මේ කරන වෘත ධර්මයයි. ආදි වශයෙන් එතන තියෙන්නේ තර මේකම තමයි. අවසානයේ වතුර පොදක් දෙන්න කෙනෙක් නැතුව. ඉතින් ඒ වගේ තත්වයකට ගිහිල්ලා අවසානයේ අර තුවාලෙම පාරගෙන යා මැරෙනවා. මේකෙන් කියන්නේ මේ සියලු දෙනා පෞල් පන්සල් විය යුතුයි කියන එක නෙමෙයි මම මේ දහම් කාරණාවක් විස්තර කරන්නේ. එතකොට මේ විදිහට සමහර ප්‍රශ්නවලදී අත්හරින්න සිද්ධ වෙනවා. ඊළඟට සමහර යාළුවෝ අත්හරින්න සිද්ධ වෙනවා. සමහර රැකියා ස්ථාන අත්හරින්න සිද්ධ වෙනවා. අත්හැරීම කියන එක උපකාරී වෙනවා. ඉතින් මේ මනුස්ස දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිතේ රැක ගැනීම උදෙසා යම් උපක්‍රම කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා කච්චප දේශනාව දේශනා කරමින්.